ඔන්න අද අපි අපේ ගමේ ගෙදර ඇත්තටම අපි ගමේ ආවේ අපේ සීයා නැති වුණා. ඉතින් ඒක නිසා අපිට ගමේ එන්න වුණා. ඉතින් කොහොම හරි ඒක ඇත්තටම ගොඩක් දුක දෙයක් අපි හැමෝටම. ඉතින් අපි දැන් ආදාහන කටයුතු ඔක්කොම ඉවරයි. ඉතින් දැන් දවස් 7ක් අපි මෙහෙ ඉන්න තමයි ප්ලෑන් කරන්න ආවේ. ඉතින් ඒ ආඩුවටත් එක්ක අපිට ගමේ එනවා මේ දවස් ටිකේ. ඉතින් මං අද ඔයාලා එක්කන් යනවා අපේ ගෙදර වටේ රවුමක්. ඉතින් අපි යන් මේ ගෙදර වටේට ඉතින් දිගටම මගේ channel එක අත කරගෙන ඉන්න. දිගටම වීඩියෝ එක බලන්න. ඉතින් subscribe කරලා like කරලා මාත් එක්ක ගෙදර ඉන්න. ඉතින් guys මම ආවා ඉස්සෙල්ලම එළියට මෙතන අපේ pond එක තියෙනවා ඔයාලා පේනවද? මේ තියෙන්නේ අපේ pond එක. ඒකේ මාළු ගොඩාක් ඉන්නවා මේ සේපාලිකා. මේ සේපාලිකා මල් ගහක් තියෙනවා. මේ තියෙන සේපාලිකා මල් ගහ. ඉතින් ඇත්තටම ගමේ ගෙදර ආවේ ගොඩාක් දවසකට පස්සේ. ඉතින් ගොඩාක් පැල වර්ග තියෙනවා. ඉතින් මම මෙහෙම ඉස්සර නම් කරන්නේ මෙතන ඇඹරැල්ල ගහක් තියෙනවා. ඒකේ ඇඹරැල්ල ගන්නවා. මේ දවස්වල නම් ඇඹරැල්ල නැහැ. ඉතින් මේ තියෙන්නේ අපේ ආච්චි වවතු ගම්වල. අපේ ආච්චි ඔය වගේ වැඩ කරනවා අපි යන්. මේ පැත්තේ තව දඹල ගොඩක් තියෙනවා මේ. ඉතින් අපේ ආච්චි ඔය නිකන් ඉන්න වෙලාවට ඉතින් වගා කරනවා. ඉතින් ඒක ඇත්තටම ගොඩක් හොඳයි. වැල් වනලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා වෙබ් එක. ඔයාලට පේනවද දන්නේ නැහැ මෙතන තියෙනවා වෙබ් එකක්. කියන්නේ මකුළු දැලා මේ ඉන්නේ මකුළුවේ. මකුළුවෙක් ඉන්නේ. ඉතින් මේ ආච්චි බැනපු රෙදි වැල් ටික කියන්නේ දඹල වැල් යන්න ඇඳපු ටිකේ මේ මකුළුව එයාගේ වෙබ් එක හදාගෙන. ඉතින් මේ හරියේ තියෙනවා තව ගස්. මේ තියෙන අර ඇම්බරැල්ල ගහ පිටිපස්සේ ඔයාලට පේනවා ඇතිනේ. ඉතින් මේ තමයි අපේ ගෙදර සයිඩ් ලුක් එක. ඉතින් පිටිපස්සේ ටිකේ ගොඩාක් ගස් තියෙනවා. මේ පැත්ත ටිකක් කැලෑවක් වගේ. මේ තියෙන මං කියපු සේපාලිකා ගම ඔයාලට කලින්ත් පෙන්නවනේ. ඉතින් තව දෙයක් තමයි guys වෙන මෙතන මේ ලේනේ කූඩුවක් හදලා තියෙන. එක දවසක් මම උදේ දැන් ඊයේ පෙරේදා වගේ අපි මෙහා ආවේ. ඉතින් මේ උදේම මම නැගිටලා මෙතන එනකොට ලේනෙක් මෙතන ඉඳන් දීුවා. මං හිතුවේ මෙතන ලේනු නෑ කියලා. බට් ලේනු ඉන්නවා guys. අපි යන් අනිත් පැත්තට. ඉතින් guys අපේ අම්මලා ගේ ඇතුලේ වැඩ මම දැන් හෙල්ප් එකක් දීලා තමයි ආවේ. මේ අපේ ගෙදර ඇත්තටම ගොඩාක් ගස් වර්ග තියෙනවා. මම කලින් කිව්වානේ ගස් වර්ග ගොඩක් තියෙනවා. පිටිපස්සෙනුත් පේනවනේ ගස්. ඉතින් මම මෙහෙම ඇවිදගෙන ගියා අපේ ගේ වටේ මොහොල්ට පෙන්නන්න. ඉතින් දැන් අපි ටෙන්ට්ස් ටික තාම ගලවන ගමන් මේ හරිය ටෙන්ට්ස් ගහලා තිබ්බා. ඒ ටික නම් ගැලෙව්වා. ආයෙ බලන්න බව්වෙක් යනවා. දැන් මේක බල්ලෝ ගොඩක් වෙන අපේ නංගි කරන්නේ බල්ලොන්ට කෑම දාන්න ගත්තා. අපේ නංගි බල්ලොන්ට කෑම දාන්න ගත්ත නිසා බල්ලෝ ගොඩක් එන්න ගත්තා. ඉතින් කොහොම හරි අපේ නංගි බල්ලොන්වත් ගෙන්න ගත්තා. බලන්න වෙයි. ඉතින් අපි යන් ගෙත්ගේ ඇතුළට යනවා. මේ තියෙන්නේ අනිත් පැත්තේ සයිඩ් එකේ. ඒ පැත්තේ අපි ඇවිල්ලා තනකොළ කපලා අපි ඒ ටික කරා. ඉතින් guys මම දැන් යනවා ගේ ඇතුළට. මේ තියෙන්නේ අපේ ගෙදර. මොහොල්ට කලිනුත් දාලා ඇති ජයවර්ධන හවුස් කියලා වීඩියෝ එකක්. ඉතින් ඒ අපේ අම්මලා ගෙදර. ඉතින් මම කොන්නාස්ලටත් දුන්නා. ඊට පස්සේ ඉතින් ආච්චි සීයයි මෙහෙ නැවතුණා. මේ තියෙන අපේ කාමරේ. කාමරේත් මම වීඩියෝ එකක් දාලා ඇති බලන්න. ඉතින් guys මේ දවස් ටිකේ මේ අපේ නංගි මේ ටිකේ වැඩ අපි ඔක්කොම. ඉතින් මේ විදිහට තමයි අපේ ගමේ ගෙදර දවස් ටික. තෝනේ මම එක දවස් විතර ඔයාලට මේ පොඩි vlog එකක්. ඉතින් මේ පිටිපස්සේ තාම ටෙන්ට්ස් ටික තියෙනවා. අපි ටෙන්ට්ස් ගලවනවා. ඊපස්සේ අපිට තව වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් guys මම අද මේ වීඩියෝ එක ගේන හිටියේ මට පොඩ්ඩක් කම්මැලි හිතුණා. ඉතින් ඒක නිසා අර පිටිපස්සේ ඉතින් මම හිතනවා ඔයාලා පොඩ්ඩක් හරි එන්ජොයි කරන්න ඇති කියලා. මම තව දවසක මේ වගේ ලස්සන මීට වඩා ලස්සන වීඩියෝස් ගොඩක් ඔයාලට අනිවාර්යෙන්ම අරගෙන එනවා. එතකම් මාත් එක්ක රැඳී ඉන්න දිගටම. bye. subscribe කරන්න, comment කරන්න, like කරන්න, share කරන්න.
අමතක කරන්න එපා. ඉතින් subscribe කරලා මාතක දිගටම රැඳිලා ඉන්න. Bye bye.